හලෝ ෆ්‍රෙන්ඩ්ස් කොහොමද ඔයාලට කොපිරයිට් ප්‍රශ්න නැතුව ඔයාටම කියලා ඔයාගේ මියුසික් එකක් කරගන්න කැමතිද? එහෙනම් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඉතින් ඔයාලා කැමති වෙබ් බ්‍රවුසර් එකක් යූස් කරගෙන ඔයාලා සර්ච් කරගන්න Google Gemini කියලා. මෙතන යට බාර් එකේ ප්ලස් අයිකන් එකට එහා පැත්තෙන් තියෙනවා ඔප්ෂන් ටිකක් තෝරන්න. ඒකේ ඔයාලට මියුසික් කියන එක තෝරන්න පුළුවන්. එතකොට ඔයාලට ගොඩක් මෙතන තියෙනවා කැටගරි ගොඩක්. මම මෙතනින් තෝරගන්නම් දැන් සිනමැටික් කියන එක. අපි බලමු මේකට පොඩි මියුසික් එකක් ජෙනරේට් කරලා. ඉතින් මම මෙතනින් ටයිප් කරගන්නම් මොකද්ද ජෙනරේට් කරන්න ඕනේ කියලා. මොන වගේ එකක්ද කියලා. ඉතින් මම මෙතනින් ටයිප් කරගෙන ජෙනරේට් වෙන්න දෙනවා. අපි බලමු රිසල්ට් එක මොන වගේ එකක් වෙයිද කියලා. හරි ඉතින් දැන් ජෙනරේට් වෙලා ඉවරයි. මේක ලෝඩ් වෙන්න පොඩ්ඩක් වෙලා යනවා. පොඩ්ඩක් බලමු අපි මේක ලෝඩ් වෙනකන්. හරි ඉතින් මේක තමයි අපි ජෙනරේට් කරලා දීපු මියුසික් එක. ඉතින් අපිට ජෙනරේට් කරලා දුන්න මියුසික් එක මෙතන මේ ඩවුන්ලෝඩ් බටන් එක තියෙන්නේ. ඒකෙන් අපිට මියුසික් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මෙතනින් මම ජෙනරේට් කියලා වෙනම මියුසික් ප්‍රොම්ප්ට් එකක් ලියාගෙන මියුසික් එකක් ජෙනරේට් කරගන්න හදන්නේ. දැන් මෙතන ප්‍රොම්ප්ට් එක හරි ලියලා දුන්නා. මේක කොපි කරගෙන ඉවරලා අපි අතන පේස්ට් කරමු. මෙතන බාර් එකේ යට තියෙන ටූල්ස් කියන එක ක්ලික් කරලා එතනින් අපි මියුසික් ජෙනරේට් මියුසික් කියන එක තෝරගන්නවා. ඊට පස්සේ එතන අපි අර කොපි කරගත්තු ප්‍රොම්ප්ට් එක මෙතන ඇවිල්ලා පේස්ට් කරනවා. බලමු ජෙනරේට් කරලා මොන වගේ රිසල්ට් එකක් එයිද කියලා අපිට. CM tool access ඉන්න මේ දවස්වල ගොඩක් FP එකට කට්ටිය වීඩියෝස් හදනවා. එතකොට copyright issues ගොඩක් එනවා මියුසික් යූස් කරද්දී. මේ වගේ මියුසික් එකක් ඔයාම ජෙනරේට් කරගත්තොත් මෙතන මියුසික් ප්‍රශ්න එන ගොඩක් අඩු වෙනවා. ඒ වගේ copyright ප්‍රශ්න වල ලොකු සොලියුෂන් එකක් මේක. ඉතින් මාරම ලේසි මේක. ලොකු දැනුමක් ඕනේ අපිට සිංහලෙන් වුණත් මේකේ ටයිප් කරලා අපිට ඕන විදියට මියුසික් එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. ඉංග්‍රීසි දැනුමක් ගොඩක් ඕනේ නෑ මේකට. ගේමක් ගහන කොල්ලෝ කෙල්ලන්ට ඉතින් මේක සුපිරිම ටූල් එකක්. ඔව් අපේ මියුසික් එක ජෙනරේට් කරනවා. මේක ලෝඩ් වෙන්න ටිකක් වෙලා යනවා. මගේ නෙට්වර්ක් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔයාලට මෙතන ඩවුන්ලෝඩ් ඔප්ෂන් දෙකක් තියෙනවා. කවර් ඉමේජ් එකත් එක්කම ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. නැත්නම් ඔඩියෝ ට්‍රැක් එක විතරක් නිකන් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලා YouTube එකෙන් බලනවා නම් හෝ Facebook එකෙන් බලනවා නම් මාව subscribe කරන්න. එහෙම නැත්නම් follow කරන්න. like එකක් comment එකක් දාලා පොඩි support එකකුත් දෙන්න. වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම comment එකක් දාන්න. එහෙනම් ජෙනරේට් කරපු ඔඩියෝ ට්‍රැක් එකත් අහගෙනම ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු.